මේ වෙලාවේ පයිලට් අතේ තියාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන නීතියට ගරු කරමින් හැම සෙබලාගෙම හැම නිලධාරියෙකුගේ අපේක්ෂාව තමන්ගේ අතේ තියෙන ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවයි කියලා ප්‍රාර්ථනා. ඒකයි ප්‍රාර්ථනාව. ඒකයි මානවවාදී ප්‍රාර්ථනාව. ඒකයි පොදු සමාජයේ ප්‍රාර්ථනාව විය යුතුවන්නේ. එහෙත් ඉතාමත් පුරා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කොයි හෝ මොහොතකරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපි ස්ථාවරය වන්නේ ඔබ සතු තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මේක කියන්න ඕන. ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නෑ. අපි යටත් වෙන්නේ සත්‍යයට. අපි යටත් වෙන්නේ මානවවාදයට. අපි යටත් වෙන්නේ මිනිසත්කමට. අපි ගෝරනාඩුවට යටත් විය යුතු නෑ. ඒ නිසා මම හිතනවා අපේ ඉතිහාසයේ අත්දැකීම් බවට පත් කරගන්න නම් ඒ අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගත්තු ජනතාව බවට පරිවර්තන විය යුතුයි. අපි ඇත්තිතරම් ලේහලලා තිබෙනවා. මේ මහ පොළොව තෙත්තෙනකන් ලේහලපු ජාතියක් අපි. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේහලුණු ජාතියක් අපි. අම්මලා තාත්තලාගේ දෙමෝපියගේ ඥාතින්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක් අපි. අපි යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ත බිහිසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබපු මිනිස්සු අපි. ඒ අත්දැකීම් නම් යලි එවනි තත්ත්වයක් අපේ රටේ ඇතිවීම වැළැක්විය. කිසිවෙක් මේ යුද්ධය එළවෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අපි අතට අරගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නේ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එහෙනම් අපිට තවත් දිගු ගමනක් යා යුතු තිබෙනවා. යුද්ධය අවසන් වීම ඒකේ ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් අපි අර්ධ ජයග්‍රාහකයෝ පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත් විය හැකි වන්නේ මෙරටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. අපි අම්මලා තාත්තලාට මම කියන්නේ ඔබ ඔබගේ දරුවෝ දිරිඳවරු ඔබගේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැපකරන්න. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවරු ඔබ ශ්‍රේෂ්ඨ දිරිඳවරු. ඒ අවසන් ප්‍රතිඵල විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට ඔබගේ ස්වාමියාට ඔබගේ මිතුරාට ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වෙන්නේ අප සාමය ස්ථාපිත කිරීම. ඒ නිසා ගෝරනාඩු වලට බිය නොවි අපි සාමය වෙනුවෙන් ගත හැකි හැම පියවරක්ම ගන්න ලැස්.